අපිට තියෙනවා යාන වාහන, ගෙවල් දොරවල්. ඒ වගේම අපිට ප්‍රියයන් ඥාති හිත මිත්‍රාදී දුව දරුවා ඉන්නවා. එතකොට යම් යම් කාරණා නිසා මෙන්න මේ තමන්ට තියෙන දේපල, තමන්ට තියෙන යාන වාහන විනාශ වෙනවා. තමන්ගේ ළඟින් ඉන්න අය තමන්ගෙන් ඈත් වෙනවා. ඒ කාරණා තුල තමන්ට දුක හටගනිද්දී එතකොට තමන් ඒ දුක තුල බාහිරින් මේ දේවල් බලලා තමන් මේ දුක තේරුම් ගන්නවා වෙනුවට ඒ දුකට පිළියමක් විදිහට තමන්ට හානි කර ගැනීමක් හෝ ජීවිතය තොර කර ගැනීමක් යමෙක් සිද්ධ කරනවා නම් ඒකට හේතුව තමයි තමන් ඇත්තටම මේ දුක හටගන්නේ කොහෙන්ද? ඒකට හේතුව මොකක්ද කියන එක නොදන්නාකම. අන්න එතකොට ඒකට හේතුව දේශනා වෙන්නේ දෙවනි කාරණේ. හේතුව තමයි පින්වත්නි දුක්ඛ සමුදයාර සත්‍ය කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් තමන් මේ දේවල් උපාදාන කරපු කාරණාව නිසා තමයි තමන්ට ඇත්තටම දුක හටගන්නේ. එතකොට දුක තියෙන්නේ කොහෙද? තමන්ම. ඒකට පිටින් දුක හොයන්න දෙයක් නැහැ. තමන් තුළම තමයි තමන් දුක හටගන්නේ. දුක හදාගන්නේ. නැත්නම් තමන් අවබෝධයෙන් ඒ දුකෙන් මිදෙනවා හැර කරන්නට දෙයක් නැහැ. තමන්ට එන දේ බාර අරගෙන එන විදිහට තමන් ඒ දේවල් වලට මුහුණ දෙමින් තමයි මේ නිර්වාණ ගමන පවා අපි ගමන් කරන්නට අවශ්‍ය වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පවා සිද්ධ කරන්නේ අන්නේ කාර්යය. යමෙක් පරිපූර්ණත්වයක් හොයනවා නම් එවන් පරිපූර්ණත්වයක් මේ ලෝකයේ තුල හොයන්නට හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් තමන් ලැබෙන දේ බාර අරගෙන කටයුතු කිරීම තමයි එතකොට සිද්ධ වෙන්නට ඕන. අන්න එහෙමනම් තමන් තුල තියෙන තෘෂ්ණාව තේරුම් ගැනීම තුල තමයි තමන්ට තියෙන දුක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද දුකට හේතුව වෙලා තියෙන්නේ තෘෂ්ණාව කියන කාරණාව නිසා.